වර්තමාන රජය රටේ ජනතාවට පොරොන්දු වුණා ක්‍රමයේ වෙනසක්. සිස්ටම් එකේ චේන්ජ් එකක්. අද වෙන විට ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ සිස්ටම් චේන්ජ් එකක් වෙලා නැහැ. ක්‍රමයේ වෙනසක් වෙලා නැහැ. ජනාධිපතිවරයාවත් නොදැන ලැබෙන තොරතුරු අනුව අදාළ වගකීම් නොදැන සිරකරුවන් නිදහස් වෙනවා. වරායෙන් රතු ලේබල් කන්ටේනර් 323 නිදහස් කරනවා. ඒ ක්‍රමයේ වෙනසකුත් ඇති වෙලා. එතන සිස්ටම් චේන්ජ් එකක් ඇති වෙලා. අපි අහන්න කැමති ජනාධිපති සමාව යටතේ නිදහස් වෙන සිරකරුවන් පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛයි අදාළ නිලධාරී නොදන්නේ නම් කොහොමද වග කියන්නේ අර බහලුම් 323 ඇතුළත තිබුණයි කියන බහඬව කවුද ඒ වගකීම බාරගන්නේ? සිරකරුවනුත් නොදැන නිදහස් වුණා. රතු ලේබල් කන්ටේනර් 323ත් නොදැනද නිදහස් වුණේ? ඒව ඇතුළත තිබුණු බහන්න ගැන කොහොමද වග කියන්නේ? ඒ විතරක් නෙමෙයි. අද අයවැය පොරොන්දුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ 3%ක ඉතිරි කිරීමේ පොලි වැඩිවීම සිද්ධ වෙලා අවුරුදු ගණනාවක් මුළුල්ලේ පක්ෂ ભેදෙන් තොර හැම ආණ්ඩුවක්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් තුම ගන්න 15%ක ඉතිරි කිරීමේ පොලි අනුපාතයක් ලබා දුන්නා. අද ඒක ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලක්ෂ ගණනක් අහිමි වෙනවා. එතන ක්‍රමයේ වෙනසක් වෙලා. එදා කිව්වා ක්‍රමෙන් ක්‍රියාත්මක වෙන්නේ බොරුව, වංචාව, ඇන්දවිල්ල, මුලාව කියලා. එහෙනම් අදට ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රමය. සිස්ටම් එකේ කිසි වෙනසක් නැති වෙලා. එක පැත්තකින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුලා කරනවා. තවත් පැත්තකින් රතු ලේබල් කන්ටේනර් 323ක් නිදහස් කරනවා. තවත් පැත්තකින් සිරකරුවන් නිදහස් වෙනකොට අපි දන්නේ නැති කියලා කියනවා. අපි අහන්න කැමති මේකද ජනතාවට පොරොන්දු වුණු සිස්ටම් චේන්ජ්? මේකද ජනතාවට පොරොන්දු වුණු ක්‍රමයේ වෙනස? දැන්වත් රටේ ජනතාව මංමුලා කිරීම නතර කරන්නයි කියලා අපි රජෙන් ඉල්ලීමක්